හලෝ කොහොමද ඔයාලට හැමෝම හොඳින් සතුටින් පරිස්සමින් ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් මගේ ජීවිතේ ගෙවුන තවත් හරිම ලස්සන දවසක් අද. ඉතින් අද උදේම නැගිටලා ඉසිටමටයි තේ එකක් බොන්න හදාගත්තා. අද ඉතින් ගොඩ දවසක ඉසි නිවාඩු. ඉතින් පොඩි වැඩ ගොඩක් කරගන්න තියෙන දවසක් අද. ඉතින් ගෙදර උදේ කරගන්න තිබුණ ගොඩක් වැඩ ඉවර කරලා බබාව ඉස්කෝල් දාලා මගේ බ්ලඩ් එකක් දෙන්න තිබුණා. ඒක දෙන්න ගියා චෙකප් එකකට. ඊට පස්සේ අපි දෙන්නමුකුත් කාලා හිටියේ නැති නිසා ග්‍රෙක්ස් එකට ගියා කොෆි එකක් අරගෙන මොන හරි කන්න දෙයක් ගන්න. ඉතින් අපි දෙන්නම ලතේ දෙකක් ගත්තා. ඊට පස්සේ මෙන්න මේ පයි එක ගත්තා. ඊට පස්සේ ඉසිනා සොසේජ් රෝල් එකක් ගත්තා. ඉතින් ඕක කකා පස්සේකේ ටික දුරක් ගිහිල්ලා අපි ට්‍රේන් එක ගත්තා සෙන්ට්‍රල් ලන්ඩන් යන්න. ඉතින් ඇත්තම කිව්වොත් අපි ලන්ඩන් කියන්නේ සෙන්ට්‍රල් ලන්ඩන් වලට විනාඩි 25ක දුරින් ඉන්නේ. හැබැයි ඉතින් ගෙදර වැඩ, එතකොට බබාගේ වැඩ, හස්බන්ඩ්ුත් ෆුල් ටයිම් වැඩ කරන නිසා අපිට යන්න නිදහසක් නැහැ. බබත් එක්කලා ගියාම යත් එක්ක ගොඩක් අමාරු මේ ගමන යන්න මහන්සි. ඇවිදින්න අමාරුයි. ඉතින් ওই දේවල් තියෙනවා. ඒක නිසා ඉතින් අපි දෙන්න හිතුවා එයාට වැඩකට නැති අපිට වැඩකට ඇති මේ ගමන අපි දෙන්න තනියම යනවා කියලා. ඉතින් අපි සෙන්ට්‍රල් ලන්ඩන් ගියේ ලන්ඩන් වල තියෙන ලස්සනම තැන් තුනක් බලන්න. ගොඩාක් ටුවරිස්ලා එන ගොඩාක් ලස්සන තැන් තුනක්, හරිම ප්‍රසිද්ධ තැන් තුනක් බලන්න. මම දන්න විදිහට ඔය මම පෙන්නුව ස්කයි ගාඩන් වෙන්න ඕනි. ඔතනට අපිට යන්න පුළුවන් ස්ලොට් එකක් දාගෙන. එතකොට අපිට මේ ලන්ඩන් ඒරියා එකම එතන උඩින් ඉඳන් බලන්න පුළුවන්. මේ බලන්නකෝ මේ පුංචි ට්‍රක් එකේ ලස්සන ට්‍රක් එකක් නෙමෙයි මම හිතන්නේ ඒක ජීප් එකක් වෙන්න ඕනේ. ඊට පස්සේ පොඩි පරණ වෑන් වල මේ වගේ කැෆේ දාගෙන ඉන්නවා. හරි ලස්සනයි. මේ තියෙන්නේ මම එක කිව්ව තැනක්. මේ තමයි ටවර් බ්‍රිජ් එක. මෙතන මාරම ලස්සන තැනක්. මේ සීතලත් එක්ක මේ වයිබ් එක පුදුම ලස්සනයි. ඉතින් මේක බලන්න ඕනේ ඇස් දෙකෙන්. හරි ලස්සනක් මෙතන තියෙන්නේ. ඉතින් මේ තියෙන තේම්ස් රිවර් එක. රිවර් එක උඩ ඉඳගෙන ටවර් බ්‍රිජ් එක උඩ තමයි මේ ඉන්නේ. ඊට පස්සේ ඔක බලලා අපි ගියා මෙන්න මේ පැලස් එක පහු කරගෙන. ඉතින් මේ පැලස් එක වටේට තිබිලා තියෙන වතුර පිරුණු දියංගලක් පේනවනේ. ඒකේ මෙන්ෂන් කරලා තියෙනවා ওই විස්තරේ මේ දියංගලක් තමයි තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි අන්ඩර්ග්‍රවුන්ඩ් ට්‍රේන් එකේ ගියා. මෙන්න මෙයාම බලන්න බිග් බෙන් බලන්න ගියා. මාර සෙනගක් මෙතනත් ඉන්නේ. ඊට පස්සේ එතනම අනිත් පැත්තේ තියෙන ලන්ඩන් අය එක. හරිය ලස්සනයි. අමුතුම වයිබ් එකක් තියෙන තැනක් මේක. ඉතින් ওই ටික බලලා අපි ගෙදර එන්න පිටත් වුණා. මොකද ඇත්තටම අපිට ලොකු වෙලාවක් නැහැ. පොඩ්ඩක් වායි ස්කූල් එකෙන් ගන්න ඕනේ. ඊට පස්සේ අපොයින්ට්මන්ට් එකකට යන්න තියෙනවා. ඉතින් අපි එනින් ගමන් ගොහොමම ග්‍රොසරි shopping එකක් තිබුණා. ඒකත් කරගෙන ගෙදර ආවා. ඉතින් විනාඩි 20ක් විතර තමයි ඔක්කොම කරගෙන එද්දි තිබුණේ. ඊට පස්සේ මට කැරට් එකක් හොදි හදලා ඔම්ලට් එකක් හැදුවා. බබාට කන්න දෙන්න ඕනේනේ. ඊට පස්සේ ඉතින් අපි දෙන්නම ගියා චුට්ටව එක්කගෙන එන්න ගෙදර. ඉතින් යාට පොරොන්දුන අපි යාගේ චූටි ස්කූටර් එක අරගෙන එන්නම් කියලා. ඒක නිසා ඒකත් අරගෙන ගියා. අතන මේ ස්කූටර් එක නම් පොඩිම ස්කූටර් එක යාගාව තියෙන. යාට ඒක තමයි පදින්න පුළුවන් අර රෝද තුන තියෙන එක. රෝද දෙකේ එකක් තියෙනවා. යාට ඒක පදින්න බෑ තාම. මේකත් පදින්න ඉතින් ටිකක් අමාරුයි. ඊට පස්සේ ඉතින් ගෙදර ඇවිල්ලා යාව වොෂ් කරවලා ඊට පස්සේ යාට කන්න දීලා යාත් රිසිත් කෑවා. ඊට පස්සේ මමත් කන්න ගත්තා. ඉතින් මේ කැරට් හොදි එක මාරම රසයි. හොදි වර්ග හදද්දී සුදු ලුණු දාන්න එපා. සුදු ලුණු දැම්මම මේ හොදි එකේ තියෙන රස නැති වෙනවා. ඉතින් ඕක මමත් ඉගෙන ගත්තේ මේ ළඟදී. ඊට පස්සේ බබාගේ ඩෙන්ටල් අපොයින්ට්මන්ට් එකක් තිබුණා. ඒකට ගියා. ඉතින් බබාගේ ෆිලිංස් 3ක් තිබුණා කරන්න. එයා එක කරන්න දුන්නේ නැහැ. මොකද එයා ටිකක් බය වෙලා වගේ හිටියේ. ඊට පස්සේ ඉතින් ආය මාස 6කට කල් ගියා ඕක කරගන්න. ඊට පස්සේ අපි පවුලන්ඩ් එකටත් ගියා. පවුලන්ඩ් එකෙන් මෙන්න මේ ලස්සන කුරුල්ලව අරගෙන ආවම ඕටම් ලුක් එකක් තියෙන නිසා මට යාට ආස හිතුණා. ඊට පස්සේ ඉතින් හවසට එකකුත් හදාගෙන බීලා චුට්ටක් රෙස්ට් කරා. මෙන්න මේක පවුලන්ඩ් එකේ තියෙන මේක හරි රසයි. ඔහොමම ඊට පස්සේ මම කන්නු යන්න පටන් ගත්තා. ගෙදර ගෙනාවු බඩු ටික අස් කරලා. අද ඉතින් හරිම බිසි රෂ් වුණ දවසක්. හැබැයි ඉතින් හරිම සතුටු දවසක්. ගොඩ දවසක් ආසාවෙන් හිටපු ගමනක් තමයි මම සෙන්ට්‍රල් ලන්ඩන් යන්න. ඉතින් ඒ ගමනත් කොහොම හරි ගියා. ඊට පස්සේ ඉතින් දැන්
මේ ගමන්ම උයලා ඉවර වෙලා වොෂ් එකක් දාගෙන සෙටල් වෙන්න තමයි හදන්නේ. ඉතින් අද මම හිතුවා කෝව එකක් විතරක් තේ දාගන්න. හෙට උදේම නැගිටලා තව කරි එකක් හදනවා. මොකද හෙට මම බබාව ස්කූල් දාලා හෙටත් මට එළියට යන්න වෙනවා. එතකොට මම ගෙදර වෙන්නේ නැහැනේ. එතකොට හවස යාව එක්කගෙන එන්න තමයි ඔහොම මේ යන්නේ ස්කූල් එකට. ඒක හින්දා මොන හරි උයලා තියලා තමයි උදේ ගෙදරින් යන්නේ. ඉතින් මම මුගෙට ටිකකුත් පැගෙන්න දාගත්තා. හෙට උදේම නැගිටලා උයා ගන්න පුළුවන් එතකොට. ඉතින් අට වර්ග ප්‍රෙෂර් කුකර් එකක තම්බනවන හරිම සොෆ්ට් එකට එනවා. ඉතින් මගේ ගාවත් ප්‍රෙෂර් කුකර් එකක් නැහැ. ප්‍රෙෂර් කුකර් එකක් ගන්න තමයි මම හිතාගෙන ඉන්නේ. මොකද මම අට වර්ග කන්න ගොඩක් ආසයි. හැබැයි ඉතින් අර නිකන් ස්ටීම් කියන්නේ නිකන් ලිපේ භාජන එක උයලා ගත්තාම මේක හොඳට ස්ටීම් වෙනවා. හරි අඩුයිනේ. එතකොට කන්න ආස හිතෙන්නේ. හැබැයි ඉතින් ප්‍රෙෂර් කුකර් එකේ උයද්දි කාලේ ඉතිරේ. එතකොට කරන්ට් බිල් එකත් ඉතිරේ. එතකොට මේක හොඳට ස්ටීම් වෙනවත්. ඒක නිසා මම බලන් ඉන්නේ ප්‍රෙෂර් කුකර් එකක් ගන්න ඕන කියලා. ඉතින් කොහොම හරි ඔන්න ඔය විදිහට රසට ටක් ගාලා කෝව එකක් හදාගත්තා. ඉතින් ඔය විදිහට තමයි හරිම ලස්සන හරිම ආසාවෙන් හිටපු දවසක් ගත වුණේ. ඊට පස්සේ ඉතින් උයලා කරලා වොෂ් දාලා බුදු පහන තියලා හිබීට සෙටල් වෙලා පොතක් කියවන්න කියලා ගත්තා. ඉතින් ඔයා අද ජීවිතේ පසුතැවීමකින් දුකකින් ඉන්න කෙනෙක් නම් hina වෙන්න මොකක්ම හරි ජීවිතේ හේතුවක් තියෙන බව විතරක් මතක් කරගන්න. මොකද ජීවිතේට සීත ඍතුන් වගේම වසන්ත ඍතුනුත් එනවා. ජීවිතේ කිසිම දෙයක් සදාකාලික නැහැ. එහෙනම් සතුටින් hina වෙලා පරිස්සමට ඉන්න. මම ගිහින් එන්නම්. මම ඔයාලා හැමෝටම ගොඩාක් ආදරේ. තාරා.